YouTube channel. ඉතින් ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අපි දෙන්න මේ යාළුවෝ දෙන්නෙක් එක්ක අද මේ ලෑස්ති වෙලා ඉන්නේ පොඩි ගමනක් යන්න. ඉතින් ඇත්තටම අපි කොහෙද යන්නේ කියලාවත් මේ වාහනේට නැගිටි තීරණය කළා තිබ්බේ නැහැ. කොහොම හරි අපි 4 දෙනාම වාහනේට නැගලා ඉවර වෙලා තමයි අපි ඩිසයිඩ් කළේ අපි කොයි පැත්තටද යන්නේ කියලා. අපිට ඔප්ෂන්ස් දෙකක් තිබ්බා. එකක් පැය 3ක විතර ගමනක්, අනිත් එක පැය 2ක විතර ගමනක්. ඉතින් දැනටමත් ටිකක් උදේ වෙලා තිබ්බ නිසා අපි තීරණය කළා පැය 2 ගමන අපි යමුයි කියලා. කාර නුවරඑළිය යනවා වගේ. නිකන් අර ෆාම් එකක හරි. ඉතින් ඇත්තටම මේ පාරේ යද්දි මට නම් දැනෙන ටිකක් නුවරඑළිය යනවා වගේ ෆීලිං එකක්. මොකද නුවරඑළිය පැත්තේ සමහර ෆාම් වලට යද්දිත් මෙන්න මේ විදිහට තනකොළ වලින් පිරීලා කොළ පාටට ලස්සනට මේ විදිහටනේ තියෙන්නේ. ඉතින් මුලින්ම අපි යන්නේ චෙස්ටර් වලට. මොකද චෙස්ටර් වල අපිට තියෙනවා බ්‍රිජ් එකක් බලන්න. ඉතින් USA වල අපි ජීවත් වෙන්නේ සදර්න් ඉලිනොයි පැත්තට වෙන්න. ඉතින් මේ බ්‍රිජ් එක තමයි සදර්න් ඉලිනොයි වල ඉතුරු වෙලා තියෙන කවර්ඩ් බ්‍රිජ් එක. ඉතින් මේකට කියන්නේ ලිටල් මේරීස් රිවර් කවර්ඩ් බ්‍රිජ් කියලා. ඇත්තටම මේක හදලා තියෙන්නේ 1854 විතර ගොඩාක් කාලෙකට කලින්. ඉතින් අපි මේ බ්‍රිජ් එක ඇතුළට ගිහිල්ලා බලමු මේක මොන වගේද තියෙන්නේ කියලා. පනස් හතරේ 1800 කඩා වැඩේ. ඉතින් ඇත්තටම එතන වටපිටාව නම් හරිම කාම් වයිබ් එකක් තියෙන වටපිටාවක් තමයි තිබ්බේ. අපි ඒක බලන්න ගියපු වෙලාවේ නම් කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් අපි කට්ටිය විතරයි හිටියේ. අපි නිදහසේ ඒක ඇතුළට ගිහිල්ලා බලලා ආවා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය කාලා ඇවිල්ලා තිබ්බේ නැති නිසා අපි තීරණය කළා මෙතන ඉඳන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට හදාගෙන ගියේ පරිප්පුයි සීනි සම්බෝලයි පානුයි. පටන් ගන්න ලොකෝ ඒ පටන් ගන්න. බහයි. බොරුවට කියන්නේ. Get a bath. Have a nice day. ෂෝක් කරා. ඊට පස්සේ ඉතින් පොඩි පොඩි ස්නැක්ස් වගේක් අරගෙන යමුයි කියලා අපි මේ ළඟම තිබ්බ වෝල්මාර්ට් එකකට ආවා. Sent you an e-receipt. Thank you very much. ඉතින් දැන් අපි මේ පාස් කරගෙන යන්නේ චෙස්ටර් වල තියෙන පාලම. ඉතින් ඇත්තටම මෙන්න මෙතන පොඩි ස්ටැචු එකකුත් තියෙනවා කියලා තිබ්බා. ඒ වුණාට මේ දවස්වල මෙතන කන්ස්ට්‍රක්ෂන්ස් යන නිසා අපිට ඒ ස්ටැචු එක බලන්න බැරි වුණා. ඉතින් බ්‍රොන්ස් වලින් කරපු පොපයිස්ගේ ස්ටැචු එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් දැන් මේ අපි පිටත් වෙලා යන්න හදන්නේ නාන්න රිවර් එකක් හොයාගෙන. ඉතින් අපි මේ ට්‍රිප් එක යන්න පටන් ගත්ත දවස වහින දවසක්. වෙදර් එකෙත් පෙන්නුවේ දවසම වහිනවයි කියලා. ඒ වුණාට ඉතින් අපි කමක් නැහැ නාමු කියලා හිතාගෙන තමයි මේ ගමන පිටත් වුනේ.
පාර කොටේ පෙන්න. ඉතින් දැන් අපි අර මම කිව්ව රිවර් එක හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වගේ පටු පාරක තමයි අපිට යන්න ඕනේ. ඉතින් අපි මේ හොයාගෙන යන රිවර් එකේ නම තමයි කැස්ටර් රිවර්. මේක තියෙන්නේ මිසූරි කියන ස්ටේට් එකේ. අපි ඉන්න පැත්තේ ඉඳන් අපිට පැය දෙකක වගේ ඩ්‍රයිව් එකක් තමයි තිබ්බේ මෙතෙන්ට. ඉතින් රිවර් එකට යන්න තිබ්බ පාරත් මාරම ලස්සනයි. ඒ වගේම තමයි රිවර් එකත් මාරම ලස්සනයි. ඉතින් vlog එක ඉස්සරහට දිගටම බලාගෙන ඉන්නකෝ ඔයගලන්ට බලා ගන්න පුළුවන් රිවර් එක මොන වගේද කියලා. ඉතින් අද වෙදර් එකේ වහිනවා කියලා තිබ්බට අපි මේ රිවර් එක ළඟට එනකම්ම පොඩ්ඩක්වත් වැස්සේ නැහැ. ඉතින් අපි මේ රිවර් එක ළඟට ආවත් හරි හයියෙන් වහින්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ගොඩක් වැස්ස නිසා අපි වාහනයට වෙලා තීරණය කර හිටියා අපි බහැලා යනවද දැම්මම නැද්ද කියලා. වැස්ස ටිකක් අඩු වුණාට පස්සේ අපි කට්ටිය දැන් මේ ඇවිදගෙන රිවර් එක හොයාගෙන තමයි යන්නේ. ඔව් බලා වැසි වනාන්තරයේ කාතල්ලේ. ඉතින් ඇත්තටම මේ රිවර් එකට යන පාර නම් මාරම ලස්සනයි. මේ විදියට කොළ පාටින් වට වෙලා තිබ්බේ. ඉතින් මම යද්දි නම් තීරණය කළා ගියේ නානවා කියලා. ඒ වුණාට මේ වහින වැස්සත් එක්ක මම අන්තිමට තීරණය කළා නාන්නේ නැහැ කියලා. කකුලේ කූඩැල්ලෙක් ඈ මේ කූඩැල්ල ඉන්නවද නැහැනේ චෝරු බොරුයක් මාව නම් බයි කන්නේ නැතිවද නේ මම ආන්නේ නැහැ කූඩැල්ල ඉන්නවද දන්නේ නැහැ පටින් එක මේ සස්පෙන්ඩෙල්ලි නේ මොකක්ද නේ පාර වැඩි කරාද ඔව් උඩට ඕනේ සහි දෙයියෝ මල දවරේ අපිත් එක්ක අද එළියට ආවා කියලා අද වටින්නේ නැහැ. ඉතින් මේ පාරේ යනවා ඉවරයක් නැහැ. රිවර් එක හොයාගෙන යන ගමන් අපි මෙන්න මේ විදිහට එක ඒවා කී hina වෙවි තමයි ගියේ. මේ පාරේ අපි යන අතර මගදී වැස්ස තවත් හොඳටම තද කළා. ඉතින් මේ තුන් දෙනා නම් නානවා කියලාම ගියේ. ඒ නිසා ඉතින් මේ තුන් දෙනා හොඳට තෙමි ගියා. කොහෙටද තියන්නේ අර පැත්තට තර ඉන්න. දැන් නම් අපි රිවර් එක ළඟට ගොඩක්ම ලං වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම පටන් ගත්ත රිවර් එකේ ලස්සන ගොඩක් පේන්නේ නැහැ. ඒ වුණාට අපි උඩට යන්න තමයි රිවර් එකේ ලස්සන හොඳටම පෙවුනේ. අර බෝපත් ඇල්ල ගියා වගේ. අපි නිකන් පොඩක් වැඩි කරවන්න උනේ මුලින් බල් බැක්ක තැන් යන්න ඕනේ. කාඩ් යන්නේ කොහොමද? මෙහෙම. ඉතින් අපි මෙතෙන්ට යද්දි නම් සමහර කට්ටිය ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් මේ විදිහට පහළට ඇවිල්ලා බලද්දි රිවර් එක මාරම ලස්සනට පෙවුණා. ඉතින් මේක කැමරාවෙන් පේනට වඩා S2 බලද්දි හරිම ලස්සනයි නිකන් චිත්‍රයක් වගේ. ඉතින් මේ රිවර් එක දැක්කට පස්සේ නාන්න නැතුව ඉන්න ඩිසයිඩ් කරපු මමත් අන්තිමට නානවා කියලා තීරණය කළා හොඳට නෑවා. එතන මම ලෑන්ගේ. මෙතනට බෑග ගන්න තියෙන ගේමක් දුන්නා. මම ඉස්සනවා. ඉතින් මේ වැස්සත් එක්ක ඒ රිවර් එකට බැහැලා නාද්දි හරිම රිෆ්‍රෙෂින් ෆීලිං එකක් තමයි දැනුනේ. ඉතින් මේ වෙලාවේ නාලේ ඉවර වුණාට පස්සේ කට්ටියම ගොඩක් බඩගින්නේ තමයි හිටියේ. ඉතින් කට්ටියට ඕනේ වුණා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා ලන්ච් එක ගන්න. ඒ නිසා අපි දැන් මේ හොයාගෙන යන්නේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්. ඉතින් අපි හොයාගත්ත රෙස්ටොරන්ට් එකට අපි ඉන්න තැන ඉඳන් පැයක විතර දුරක් තිබ්බා. ඒ අනාතරතුරේ තුලාහෙන බොරුවකුත් කීගේ මෙන්න මෙහෙම යනවා ඉතින්. පාට ඉතින් අර නිකන් මෝස්ට් වොන්ටඩ් එකේ නිකන් අර ලොකු පොප් වෙන්නේ. ඒ වගේ දැන් මෙහු නිකන් මේක. ඌද මේ පැත්තරනේ යනවා වගේ වල ඉන්නේ. ඔව් යූටර්න් එක ගාගෙන ආවා. ඌ හයියෙන් ඇයිද කියලා බලන්න. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ කේප් වල තිබ්බ ඉන්දියන් රෙස්ටොරන්ට් එකට ආවා. ඒකේ නම තමයි සියාස් කියන්නේ. ඉතින් අපි ඒකට යන වෙලාවේ නම් ඒකේ කවුරුත්ම හිටියේ නැහැ. අපි 4 දෙනා විතරයි හිටියේ. ඉතින් මම නම් මාර තිබ්බයි හිටපු නිසා මෙන්න මේ මැංගෝ ලස්සි එක ඕඩර් කළා. ඉතින් අපි මේක ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් කියලා හිතුවට අන්තිමට මේකේ ලංකාවෙක් කෙනෙකුත් හිටියා. ඉතින් අද රාත්‍ර කට්ටිය මැච් එක බලන්න රෙඩි වෙලා ඉන්නේ. ඒක ගැන තමයි කතා කරගෙන හිටියේ. මෙසිය ගහුවේ නැත්නම් තේරුම්න්නේ නැහැ නේද? ඒකත් ඇත්ත.
ඊට පස්සේ ඉතින් අපි වාහනයට ගෑසුත් ගහගෙන අපිට තව තැනකට යන්න උවමනා වෙලා තිබ්බා. ඉතින් තුලයිමයි සෑහෙන දවසක් ඉඳන් අපේ ගෙදරට ටීවී එකක් ගන්න තමයි බල හිටියේ. ඉතින් මේ කේප් ආපු වෙලාවේ අපි දෙන්න තීරණය කළා බෙස්ට් බයි එකට යමුයි කියලා. Samsung අපි ඇසිස්ටන්ට් කෙනෙක් හම්බ වෙමු. වැඩේ කරන්න බෑ මෙතන. අපිට Samsung ගන්න තමයි මෙතන සෙට් එක. ඉතින් අපි දෙන්න කේප් වල බෙස්ට් බයි එකට ආපු ෆස්ට් ටයිම් එක තමයි මේක. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා බලද්දි අලුතෙන් ඇවිල්ලා තියෙන එක දේවල් දකිද්දි මාරම ආස හිතෙනවා. මෙටා ක්වෙස්ට් තිබ්බ දැක්කද? ඔව්. එන්න වෙන්න. මෙටා ක්වෙස්ට් කොහොම හරි ඉතින් අපිට ගැලපෙන ටීවී එකක් අපිට මෙතනින් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේකත් දාගෙනම තමයි එදා ගෙදර ආවේ. ඔය අර 55 එකද? ඉතින් එදා මැච් එකකුත් තිබුණ දවසක්. ඉතින් කට්ටියම ආයෙ රීෆ්‍රෙෂ් වෙලා මැච් එක බලන්න තමයි මේ ටීවී එක දැන් සෙට් කරන්නේ. ඉතින් මේ දවස් අපිට ගෙදර ටීවී ස්ටෑන්ඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම බිම තියලා තමයි මැච් එක බැලුවේ. ඉතින් මේ vlog එක මේ වෙනකම් බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ vlogs බලන්න අපිව subscribe කරලා තියාගන්න. ආයෙත් ලස්සන vlog එකක් අරන් එන්නම්. Thank you for watching. Bye bye.